ඔගොල්ලෝ ආදත් එකදලා තින්නේ World of Legend YouTube channel එකත් එක්ක. ඉතින් ආදත් ගෙනාවා ඔයගොල්ලෝ වෙනුවෙන් සුපිරි වීඩියෝ එකක්. ඉතින් අපි බලමු ඒ වීඩියෝ එක මොකක්ද කියලා. හරි ඉතින් අද ගෙනාවු වීඩියෝ එක තමයි CS rank කොහොමද මාස්ටර් ගහගන්නේ කියලා. ඒ කියන්නේ CS rank ඉක්මනටම අප් කරගන්න ලේසි ක්‍රම 4ක් ගැන අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඉතින් අපි වීඩියෝ එකෙන් හම්බෙමු. හරි ඉතින් පළවෙනි ප්ලේස් එක තමයි මෙන්න මේක උඩ. ඉතින් අපිට මෙන්න මේක උඩ ඉඳන් ඇනිමියාව නොක් කරගන්න පුළුවන්. අපිට වැඩි වෙසක් කරන්න ඕනේ නැහැ. උඩ ඉද්දි ඇනිමියා ඉම්මනටම නොක් වෙනවා. ඒ කියනවා නම් අපි උඩ ඉද්දි ඇනිමියාට හෙඩ්ෂොට් අදිනවා සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් ඔන්න ඔක තමයි පළවෙනි පොට් එක අපි කියන. ඉතින් දෙවෙනි ප්ලේස් එකෙන් අපි හම්බෙමු. ඉතින් දෙවෙනි ප්ලේස් එක තමයි දෙවෙනි ප්ලේස් එකට යන්න නම් ඕගොල්ලෝ මෙතනින් හොඳ දුර ගහන්න පුළුවන් ගන් එකක් තෝරගන්න ඕන. හොඳ ඇනිමියා දුර ඉද්දි හොඳට දුර මේ ඩැමේජ් වෙන ගන් එකක් ඕගොල්ලෝ තෝරගන්න ඕනේ. හරි ඉතින් මම දැන් පෙන්නන්නම් ඒ පොට් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ රවුන්ඩ් එකේ තියෙන මෙන්න මේ තැන මෙන්න මේ වගේ මේ පඩි පෙළකින් නගින්න තැනක් තියෙනවා. එතනින් යන්න. ඉතින් එතනින් ගියාට පස්සේ ඕගොල්ලන්ට සේරම ටික පේනවා. ඉතින් පල්ලෙහා ඉන්නේ කවුද? ඒ වගේ සේරම පේනවා ඇති. ඇනිමියා ඉතින් එකපාරින් ආයේ නොක් කරගන්න පුළුවන්. සුපිරියට මෙතන උඩ ඉන්න ඇනිමින්වත් මේ වගේ අපිට බල හොයාගන්න පුළුවන්. වටේම පේනවා ඉතින් මෙතනට. ඉතින් ඔන්න වගේ කිල් 3ක් විතර ඔයගොල්ලන්ට ගහගන්න පුළුවන්. මෙතනටලා හිටියොත් එම් මැච් එක වින් කරන්න පුළුවන්. ඉතින් මේ රවුන්ඩ් එක ඉතින් ඔක්කොටම ගහලා ඉවරලා මැච් එක මේ අපි නොක් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනිත් කට්ටිය ඉන්නවනේ ගහන්න. ඒක හින්දා ගැම්මක් තමයි. ඉතින් තුන්වෙනියට අපි කියන්න ස්ථානේ තමයි ඒකත්. ඉතින් මෙන්න මේ වගේ දුර ගහන ගන්න එකක් කරන් තමයි එතනටත් යන්න ඕනේ. අපි බලමු ඒ කොතනද කියලා. හරි ඉතින් මෙන්න මෙතන දුර ගහන ගන්න එකක් කරන් මෙතනටලා හිටියොත් ඕගොල්ලන්ට අතනින් එන කට්ටියව කිල් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳ ස්කිලුත් දාන් එන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලට මං ස්කිල් ටිකත් අන්තිමට කියන්නම් ඕගොල්ලන්ට. හරි ඉතින් මේ පේනවා ඇති ගහන්න පුළුවන්. ඉතින් ඇනමින්ට මේ වගේ ඕගොල්ලෝ CS rank up කරන කට්ටිය නම් ඉතින් ඕගොල්ලන්ට නිකන් වගේ මේ ඇනමින්ට ගහගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ මේ රවුන්ඩ් එකත් අපි වින් කරා. ඉතින් අන්තිම පොට් එක අපි බලමු මොකක්ද කියලා. හරි ඉතින් ලාස්ට් ප්ලේසස් එක විදිහට අපි තෝරගන්නේ පීක්. ඉතින් පීක් වල කොහොමද බලමු අපි ඇනමින්ට ගහන්නේ. ඉතින් පීක් වල මෙන්න මේ වගේ මෙන්න මේ වගේ තැනක් තිබ්බොත් එහෙම එතනින් ගිහිල්ලා හැංගෙන්න පුළුවන් ඕගොල්ලොන්ට. ඉතින් මෙන්න මේ වගේ ප්ලේස් එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙතනට ගිහිල්ලා ඕගොල්ලෝ පඳුර දාගෙන මෙන්න මෙතනටලා ගන්න එක තියාගෙන හිටියොත් එහෙම ඇනිමියාට ඕගොල්ලෝම පේන්නේ නැහැ. හරිද? අපි ඇනිමියාට පේන්නේ නැහැ. ඔය පේනවාද? අපි ඇනිමි කොච්චර ඉන්නවා? ඇනිමියාට අපිව පේන්නේ නැහැ. මෙන්න මේව ගිහිල්ලා පේනවාද? මෙන්න මෙතන පඳුර ගාවට වෙලා ඉන්නවා. ඕගොල්ලන්ට පඳුර දාන් ආවේ නැතත් ඒක කරන්න පුළුවන්. කොළ පාට හුරු ගිට්ටයක් දාගෙන ආවොත් අපි බලමු මොකක්ද කියලා. හරි ඉතින් ඔන්න වගේ ඔයගොල්ලන්ට පේන ඇති අපි මැච් එකක් වින් කරා. ඉතින් එන්නේ ඒ වගේ තමයි CS rank up කරන්නේ. හරි ඉතින් මං හිතනවා අද මං ගෙනාපු මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් අපි බලමු මේකට හොඳ ස්කිල් මොනවද කියලා. ඉතින් මම දාගෙන තියෙනවා මෙන්න මේ කිට් එක. මේ ස්කිල් එක සමරුයි ලාරගේ ස්කිල් එක තමයි දාලා තියෙන්නේ. මෙන්න මේ වගේ
දෙවෙනි ස්කිල් එකට අපි දාලා තින්නේ බුකුන්ගේ ස්කිල් එක. තුන්වෙනියට මැක්සිම්, හතරවෙනියට ලියෝ.